Aya wahina pieddi koti paina kelle rangane mang waima kauda game uda paina tikak belua kauda uda dangalana keriya kifa beria luala mang aya wahina carry wedda ekak dekak tiyagani නැතන් S පියාගනි ගත්ත සල්ලි තියාගනි දැන් තමයි real වැඩ දාන්නේ මේකේ බලාගනි බිල්ලට ගන්නේ උඹව දින තියලා බලාගනින් on ring කටු මම මතුර දිකිටු වෙන්නේ එපා පොඩි සතු කපුවා ඉන්නේ කෝපේ මතු උඹේ දැන් තමයි ගොත වැඩ දැන්න ගන්නේ රට්ටු තිරිසන් ගතියයිද උඹ කිව්වා කියලා සින්දු දෙයියෝ දුන්න වරමෙන් මං ගත්ත සහන කාලය ඔප්පු කරපු බාරෙට අපි දෙන්නේ පිනට දානය අපෙන් කාපු ගෝත කැරියෝ අපිට ඇරිය කාලය ඔන්න උඹට මගේ ගානේ ගනින් පොඩි විරාමයක් සතන් එක බැසගේම හොල්ලන්න අල්ලනවා ලංකාව උඹලට සංකාව අපි භූමි කම්පාව මූණ යට කාගේ තණ්හාව අපි එද්දි උඹලට වස් කාල කකට යටින් අත දාලා ගහන්නේ කන පිට අලු යට ගින්න උඹ ගතේ එළියට මන්තරවල බල වෙන්නේ අව පක්සෙට මන් තමයි වෙන්නේ උඹට හදි හුලියම බැස්සොත් එළියට පිළිගන්නේ පෙළියට වත්තක හරි උඹ හැදියන් හරියට තනකොළ මොකටද ගූ කන හරකට හැප්පෙන්නේ පඹම් මලංගිනේ නාඩියට රතු කොටු පැනගෙන අපි ආය උඩ දිරවන්නේ ළඟදීම මගේ කපුකුණ එළි වෙන චාමිට සෙල්ලමේ ගුණ තැටියට යට වෙදි පකන පන Don Sacho ආවෙන මම මේකේ ඉන්න බලාගෙන ඉල්ලන්නේ ගේම නම් ඉන්න බලාගෙන යකා යන්නේ කිරියත්ත කඩාගෙන ගින්න නිවාගෙන වැස්ස වලහක හිතුනොත් යව්වතේ පැත්තෙන් වඩාගෙන සුණු විසුණු වෙයි පැත්ත බලාතම ගෝතේ ගන්න පැත්ත බලාතක බලාගනින් බොගේ ලග්න පලාපල උඩුගම් බලකිය පාත්තරේ කාටත් නෑ ඔලු පාත් කරේ මං ගිජුලි හිනියා ගිනි කාස්ටකේ උඹේ හදානේ මං ඒ රාෂ්ටකේ කුණුකයි දිරද්දි නාමේ නොදිරයි මේ අඩි තියද්දි මොළගෙඩි දෙදරයි සිංහයා නද දෙන ලෙන්දොර විඳලා කුණුකයි ගෙනියන්නේ තුන්දොර විඳලා සෙව නැල්ලමෙන් පස්සෙන් කර්මේ තමා හිසට තමා අතමේ සරණේ මෙලොව ඉපදුනොත් නියතයි මරණේ හුප්පගෙන පෙනේ නාගයා දරණේ ගෝතේ ගන්න ආශ්‍රරයට එන් හුර වැටේවි පාතරයට සීනි කවන්නේ යන්දරයට හුතමන් අණ්ඩටේක මේන්ටේන් කරන් දාසන නම්බුව හුරුයි විලංගුව හුරුයිඩ බංකුව දාන්න එපා මට බොරු වංගුව මං ගෙනියන් ඩාවිඩෝ මගේ පංගුව මං ගෙනියනවාමයි මගේ පංගුව ඒ පොඩි පක්කුණන් ඉම්ප්‍රෙස් වෙන්න දෙන්නේ මරලටම ඩිප්‍රෙස් වෙන්න මගේ පාර එනවා නම් ඇස් අරන් එන්න හිතන්න වත් එපා වෙස් වලන් එන්න ඉටියෙන් නැත්තම් ඕනෙම මැටියෙන් ලාව ට්‍රැක් එකෙන් කීවම කෙටියෙන් උඹ වගේ නෙමෙයි මං සාතන්ගේ පැටියෙක් මං එබරෙන් දාසන ලේවල හැටියෙන් වන්ද රැපර්ස්ලට බඩ වෙන්න දෙන්නේ අත මදි නම් හෙට එන්න දෝස් මුතුන් දීලා වැන්ත ගන්න මේ රැප් කන්ද ළඟ මොර දෙන්න රැප් තැලිය රත් කරා කර වෙන්න මං තව ලං කරා හිර වෙන්න අමාරු ඇති මේ දිර වණ්ඩ මං අඩිය තිබ්බ මේක බොර වෙන්න yeah ඉතින් හයිනගේ දොන් සචෝගේ කොටි මලකුණ කියන්නේ ට්‍රැක් එක පටන් ගන්න වෙලේ ඉඳලම පට්ට ඇග්‍රසිව් ඩාර්ක් හිප් හොප් බීට් එකකින් සුපිරි නෙක්ස්ට් ලෙවල් එනර්ජි එකක් එන අන්ඩර්ග්‍රවුන්ඩ් රැප් සීන් එක හොල්ලන හાર્ඩ්කෝර් ට්‍රැක් එකක් තමයි දොන් සචෝගේ හයින දැන් මේවත් දාලා තියෙන. ඉතින් අපිට පෞද්ගලික ප්‍රශ්න අදාළ නැහැ. ඉතින් ට්‍රැක් එකක් විදිහට අහන්න ගත්තොත් සුපිරි ට්‍රැක් එක හයිනගේ එතකොට අපේ දොන් සචෝගේ සුපිරි බාර ටිකක් යනවා ට්‍රැක් එක පුරාවටම පටන් ගත්තලා දෙක එක දිගට අහගෙන යන්න පුළුවන් ට්‍රැක් එක. ට්‍රැක් එක පුරාවටම ෆාස්ට් ටෙම්පෝ බීට් එකක් එක්ක හයිනා දොන් සචෝ දෙන්නගේ වෝකල් ඩිලිවර් එක ආදී සුපිරියටම බලා ගන්න පුළුවන්. ඇග්‍රෙසිව් පන්ච් ලයින් එකක් එක්ක ට්‍රැක් එක හැදලා තියෙන ලිරික්ස් පැත්තෙන් බැලුවත් ඉතින් අර රැප් සීන් එකේ කෙලින්ම අර ඩිස් රැප් සීන් එකේ අර එක දිගට ගලාගෙන යන ෆාස්ට් ෆ්ලෝ එකයි බීට් ඩ්‍රොප් වෙන තැනුයි බැලුවොත් ඒ පැත්තෙන් බැලුවොත් සුපිරි ට්‍රැක් එකක්. එනර්ජටික් වයිබ් එකයි හෙවි බීට්ස් සහ රැප් වල ආස කරන ඕන කෙනෙක්ට මේක සුපිරි ට්‍රැක් එකක් ඒ විදිහට අහන්න පුළුවන්. ඉතින් පෞද්ගලික ප්‍රශ්න දාලා නැහැ. ඉතින් අර ට්‍රැක් එකක් විදිහට ගත්තොත් සුපිරි ට්‍රැක් එකක් හැමෝටම අහන්න පුළුවන්. ඉතින් දැන් ඔය ප්‍රශ්නේ උනේ මුලින්ම අර Key5B කියලා ලයිව් එකක් ඇවිල්ලා ඔය වෙච්ච ප්‍රශ්නේ ෆෑන්ස්ලට තේරුම් කරලා දෙනවා. ඉතින් තේරුම් කරලා දී ඔකේ ඔය කියන වචනයි ඔය සමහර දේවල් ඉඳ තමයි ඔය ඒ දේවල් සම්පූර්ණයෙන් දාලා තමයි හයිනයාගේ සේරම මේ ට්‍රැක් එක පුරාවටම මේ ලිරික්ස් වල කියලා තිබි කෙලින්ම ගොඩක්ම කීෆගේ ෆෑන්ස්ලාත් ඉතින් මෙතෙන් ඇවිල්ලා තියෙනවා සින්දුව බලන්න. දැන් පැය දෙකක් වගේ සෝන් එක රිලීස් වෙලා ඉතින් කීෆගේ ලයිව් එකේදී කීෆා මේ කොටි මලකුණ කියන සෝන් එක ගැන වෙන්නේ නැති කොටි මලකුණ කියන ලයින් එක ඒ නම මෙන්ෂන් කරනවා කීෆාගේ ලයිව් එකේදී. ඉතින් ඔය හයිනගේ නමත් හදිච්ච හැටි ඉතින් කීපා ලයිව් එකේදී කියනවා. ඉතින් ඒ සෑම දෙයකටම රිප්ලයි එකක් විදිහට තමයි ඔන් සින්දු දාලා. ඉතින් ගොඩක්ම මේ සින්දු අහන්න වෙලා තියෙන්නේ.
දොන් සචෝගේ ෆෑන්ස්ලා ඉතින් දොන් සචෝ මේකේ ඉන්න හින්දා තමයි ගොඩක් කට්ටිය ඇවිල්ලා අහලා තියෙන්නේ. ඉතින් මොකද දොන් සචෝගේ රැප් එකක් ට්‍රැක් එකක් එළියට ආවහම දැන් මේ ළඟදී ෆ්‍රී ස්ටයිල් එකක් උදාලා තිබෙන සෑහෙන්න කොල්ලෝ එයාගේ ස්ටයිල් එකට කැමති දොන් සචෝ. ඉතින් ඒ නිසාම මේක බලන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.